ළමයි ඔයාලව ගොඩාක් ආදරෙන් channel එකට පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ ඔයා ආදරේ කරන කෙනා ඔයා ගැන කොහොමද හිතන් ඉන්නේ කියලා බලන්න. එහෙනම් මෙතන ෆයිල් 3ක් තියෙනවා. ඔයා කැමති ෆයිල් එකක් තෝරගන්න. මං හිතනවා ඔයාට මේ රීඩින් එක ඇකියුරේට් වෙයි කියලා. එහෙනම් අපි යමු ෆයිල් එකක් තෝරගන්න. ඔයා තේරුවේ රෝසමල නම් මේ රීඩින් එක ඔයාට. මට දැනෙන විදිහට ඔයා ගොඩක් පරිණත කෙනෙක්. ඔයා අනිත් අයව බලාගන්න අනිත් අයට උපදෙස් දෙන වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ගොඩක් විශ්වාසනීය කෙනෙක්. ඒ කියන්නේ අනිත් අයගේ ප්‍රශ්න ගැටලුවක් කිව්වොත් ඔයා එක්කලා ඒවා කායිකවත් කියන්නේ නැහැ. ඒ වගේම තමා මට හිතෙනවා ඔයාලට සාමාන්‍යයෙන් ඉස්සරහට වෙන දේවල් දැනෙන්න වගේ පුළුවන්. ඒ කියන්නේ හීනයකින් පේන්න හරි නැත්තම් ඔයාට නිකන් ඉන්න වෙලාවට හිතෙන්න පුළුවන් මේ වගේ දෙයක් වෙනවා කියලා. ඔයාලට අනාගතේ වෙන්න තියෙන දේවල් ගැන ඔයාලට හිතෙන්න පුළුවන්. ඒ වගේම තමා ඔයා ඔයාගේ හැම දෙයක්ම අනිත් අය එක්කලා කියන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ දේවල් වැඩිය ප්‍රදර්ශනය කරන්නේ නැහැ. ඔයා දන්න දේවල් ඔයාට තියෙන දේවල් නැත්තම් ඔයාගේ පෞද්ගලික දේවල් අනිත් අයත් එක්ක වැඩිපුර කියන කෙනෙක් නෙමෙයි ඔයා. ඒ වගේම තමා ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්. ඔයා හරිම නිර්මාණශීලී පුද්ගලයෙක් කියලා මට අනිවාර්යෙන්ම කියන්න පුළුවන්. ඒ වගේම තමයි මට කියන්න ඕනේ ඔයා දැන් අලුතෙන් දෙයක් පටන් ගන්නවා නම් නැත්නම් පටන් අරන් යනවා නම් ඒ දේ අනිවාර්යෙන්ම සාර්ථක වෙන්න ඉඩ කඩක් තියෙනවා. අපි ඊළඟට බලමු ඔයා ආදරය කරන කෙනා ගැන. මට හිතෙන විදිහට ඔයාලා දෙන්න සෝල්මේට් කනෙක්ෂන් එකක් වෙන්න ගොඩාක් ඉඩ තියෙනවා. එයත් ඔයා වගේම හිතේ තියෙන හැමදේම පිටට කියන කෙනෙක් නෙමෙයි. එයත් එයාගේ ප්‍රශ්න ගැටලු නැත්තම් ගොඩක් දේවල් එයාගේ ඇතුළේම හංගන් ඉන්න කැමති කෙනෙක් තමයි මෙයා. මට දැනෙන විදිහට මෙයා රැයට නිදා ගන්න නැහැ. මෙයා දේවල් ගොඩක් රෑ වෙනකන් කල්පනා කරන කෙනෙක් වගේ. මං හිතනවා මෙයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ වෙලාවේ. ඒ වගේම තමා මට දැනෙන විදිහට මෙයාට ගොඩක් කට්ටිය ආදරෙන් සැලකුවත් දැන් ඔයා ගොඩක් මෙයාට ආදරෙන් සලකනවා වෙන්න පුළුවන්. ඒත් මෙයා මේ වෙලාවේදී ඒ දේවල් ගණන් ගන්නෑ. මෙයා දෙයක් පටන් ගත්තොත් කොච්චර බාධා ආවත් ඉස්සරහට කරගෙන යන කෙනෙක්. මෙයාට මොන දේ වුණත් මෙයා මෙයාගේ ගමන නම් නවත්තන්නේ නෑ. මට හිතෙන විදිහට මේ කෙනා ඔයාට සැරින් කතා කරනවා වෙන්නත් පුළුවන්. ඔයාගේ හිත රිදෙන දේවල් කරනවා වෙන්නත් පුළුවන් මේ දවස්වල. හැබැයි ඔයා ඒවා වැඩි ගණන් ගන්න එපා. මේ தත්ත්වය ඉක්මනටම හරියන්න ඉඩ තියෙනවා. ඊළඟට මං කියන්නම් මේ කෙනා ඔයා ගැන හිතන්නේ කොහොමද කියලා. මට දැනෙනවා ඔයාලා අතර මොකක් හරි විශ්වාසය බිඳ වැටීමක් හරි මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ හදවතට දැනෙන ලොකු දෙයක් වෙලා තියෙනවා මේ සම්බන්ධයේදී. එයා ඒක ගැන ගොඩක් පසුතැවෙනවා. සමහර විට මේක මෙයාගේ වැරැද්දක් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. එයා හිතනවා ඔයා ගොඩාක් දුක් වෙනවා කියලා ඒ හේතුව හින්දා. සමහර විට ඔයත් මේ රෑ වෙනකන් නිදා ගන්න නැතුව කල්පනා කරන කෙනෙක් වෙන්න ඉඩක් තියෙනවා. ඔයාලා දෙන්න අතර එක කාල පරිච්ඡේදයක් ඉවර වෙලා තියෙනවා මේ සම්බන්ධේ. ඊළඟට ඔයාලා දෙන්න ආයේ සම්බන්ධෙන් අලුතෙන් පටන් ගන්න හරි නැත්තම් ඕගොල්ලෝ ඈඩ් වෙන්න හරි ඉඩ තියෙනවා ඉස්සරහට. මං හිතනවා ඔයාලා දෙන්න අලුතෙන් සම්බන්ධේ පටන් ගන්න ඉඩකඩ වැඩි කියලා. ඒ වගේම තමයි එයා හිතනවා ඔයා ගොඩක් හොඳ කෙනෙක්. ඔයා හරියට අම්මා කෙනෙක් වගේ කියලාත් හිතනවා. මේක පිරිමි කෙනෙක් නම් ඔය ඒත් හිතන්නේ ඔයා ගොඩක් හොඳ කෙනෙක්. එයාව බලා ගන්න පුළුවන් කෙනෙක් කියලා මේ කෙනා ඔයා ගැන හිතනවා. මේ කෙනා මාරම විදියට ඔයාට ආකර්ෂණය වෙලා තියෙනවා. ඔයාගේ පෙනුම හින්දා වෙන්න පුළුවන්. ඔයාගේ හොඳ ගතිගුණ වෙන්න පුළුවන්. ඔයාගේ කියන්නේ ඔයාගේ හැම දෙයකටම මෙයා ආකර්ෂණය වෙලා ඉන්නවා කියලා නම් කියන්න පුළුවන් මට.
ඔයාට මට අවසානයේදී කියන්න තියෙන්නේ බය වෙන්න එපා. ඔයාට ගොඩාක් ලස්සන කාලයක් ඉස්සරහට එනවා කියලා. කිසිම දෙයක් ගැන වැඩිය කල්පනා කරන්න එපා. හැමදේම හරියයි. මේ වීඩියෝ එක ඔයාට ඇකියුරේට් වුණා නම් ඔයා කමෙන්ට් එකක් දාන්න කියලා මම ඔයාගෙන් ගොඩක් ආදරෙන් ඉල්ලා හිටිනවා. ඔයා තේරුවේ සූරියකාන්ත මල නම් මේ රීඩින් එක ඔයාට. මට දැනෙන විදිහට ඔයා තරුණ කෙනෙක්. ඒ කියන්නේ තරුණ එනර්ජි එකක් තියෙන ජව සම්පන්න කෙනෙක්. මේක කාන්තාවක් වුණත් පිරිමි කෙනෙක් වුණත් මේක අදාළයි. ඔයා මට හිතෙනවා ඔයා ගොඩක් ලස්සන කෙනෙක් කියලා. සාමාන්‍යයෙන් අනිත් අයට වඩා ඔයා කැපිලා පේන කෙනෙක් කියලා මට දැනෙනවා. ඒ වගේම තමයි ඔයා ගොඩක් සතුටින් ඉන්න කැමති කෙනෙක් කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි මේ දවස්වල ඔයා මොකක් හරි දෙයක් තදින් අල්ලගෙන ඉන්නවා කියලා මට හිතෙනවා. මට ඔයාට කියන්න තියෙන්නේ හැමදේම තදින් අල්ලන් ඉන්න එපා. දේවල් හිතින් අතාරින්න. අපි අල්ලන් ඉන්න ඕන දේවලුත් තියෙනවා. ඒ වුණාට ඔයා ජීවිතේ ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් කාලයට ඉඩ දීලා ඔයා බලන් ඉන්න එක හොඳයි කියලා මට මේ වෙලාවේදී කියන්න පුළුවන්. ඊළඟට මට ඔයාට කියන්න තියෙන්නේ ඔයාගේ ජීවිතේ ටික කාලයක් ඇතුළත ලොකු වෙනස්කමක් වෙලා තියෙනවා කියලා මට පේනවා. ඒ වගේම තමයි ඔයා මේ දවස්වල ටික කාලයකට කලින් වෙච්ච සිද්ධියක් හින්දා පසුතැවීමෙන් ඉන්නවා කියලා පෙන්නනවා. එහෙම පසුතැවීමෙන් ඉන්න එපා. ඔයා මොන වයසක කෙනෙක් වුණත් ඔයාට හොඳ ජවයක් තියෙන කෙනෙක්. ඒ හින්දා දේවල් ඔයාට නැති වුණා කියලා දුක් වෙන්න එපා. දේවල් අලුතෙන් පටන් ගන්න පුළුවන්. ඔයාගේ මාර එනර්ජි එකක් පේනවා මට. ගොඩාක් කට්ටිය ඔයාව දකින්නවා සතුරෙන් ඉන්න ශක්තිමත් කෙනෙක් විදියට තමයි ඔයා දිහා ගොඩක් කට්ටිය බලන්නේ. ඊළඟට අපි බලමු ඔයා ආදරය කරන කෙනා මොන වගේ කෙනෙක්ද කියලා. මට දැනෙන විදිහට ඔයා වැඩිය කාවවත් විශ්වාස කරන කෙනෙක් නම් නෙවෙයි වගේ. ඔයා ආදරය කරන කෙනා ඔයාට ගොඩාක් ආකර්ෂණය වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඔයාට ඇබ්බැහි වෙලා වගේ තමයි මෙයා ඉන්නේ. සමහර වෙලාවට මේක ටොක්සික් කියලා ඔයාට දැනෙන්නත් පුළුවන්. ඒත් එහෙම නෑ, මෙයා ඔයාට මාර විදිහට ඇට්‍රැක්ට්. මට ඒක කියන්න තේරෙන්නේ නෑ. ඒ වගේම තමයි මෙයා හිතනවා ඔයා ගොඩක් නිදහස්, තරුණ, ශක්තියක් තියෙන, ඔයා නැවුම් අදහසක් තියෙන, නැවුම් අදහස් වගේ දේවල් තියෙන කෙනෙක් කියලා මෙයා හිතනවා. ඔයත් එක්ක අලුත් දෙයක් ප්ලෑන් කරන්න පුළුවන් වගේ කියලා හිතන කෙනෙක් වෙන්න පුළුවන් මෙයා. ඊළඟට මට කියන්න තියෙන දෙයක් තමයි ඔයාලා දෙන්න අතර මේ දවස්වල මොකක් හරි හේතුවක් හින්දා පොඩි රණ්ඩු තියෙන්න පුළුවන්. දෙන්නට දෙන්න බැන ගන්නවා වෙන්නත් පුළුවන්. පොඩ්ඩක් මට කියන්න තියෙන්නේ ඔයා මේ දේවල් ගැන කල්පනාකාරී වෙන්න කියලා තමයි. ඒ වගේම තමයි මේ කෙනා මේ සම්බන්ධය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා කියලත් පේනවා. ඒ වෙනුවෙන් එයා ගොඩක් කාලය වැය කරනවා කියලත් මට පේන්න තියෙනවා. සමහර විට මේක මෙයා පෙන්වන්න නැති වෙන්නත් පුළුවන්. ඇත්තටම මේ කෙනා ගාව ගැඹුරු ආදරයක් තියෙනවා. ඒක හරිම අවංක ආදරයක්. මෙයා ආදරේ කිය පස්සෙන් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මෙයා ගොඩක් ආදරය කරන කෙනෙක් කියලා මට පේනවා. ඊළඟට ඔයාට කියන්න තියෙන්නේ ඔයාලා අතර මොකක් හරි සතුටුදායක දෙයක් වෙන්න තියෙනවා කියලා. සමහර විට ඔයාලා එන්ගේජ් වෙන්න පුළුවන්, නැත්තම් මැරි කරන්න වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් මේ කාලය ඇතුළත සිද්ධ වෙන්නත් ඔන්න ඉඩ තියෙනවා. ඔයාලට මේ රීඩින් එක ඇකියුරේට් වුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයා තේරුවේ පිච්ච මල නම් මේ වීඩියෝ එකේ මේ රීඩින් එක ඔයාට. ඔයා කියන්නේ ගොඩාක් කරුණාවන්ත, ගොඩක් පිරිසිදු හිතක් තියෙන කෙනෙක් කියලා මට පේනවා. ඔයා මොන ආගමක වුණත් ඔයා ආගම දහමට අනුව ජීවත් වෙන කෙනෙක් කියලා මට කියන්න පුළුවන්.
සමහර වෙලාවට ඔයා අනිත් අයට හොඳ කරලා ඒ නිසාම ඔයාගේ ජීවිතේ අමාරුවේ වැටුණු අවස්ථා තියෙන්න පුළුවන්. පොඩ්ඩක් ඒ ගැන හිතලා බලලා වැඩ කරන්න. ඔයා කියන්නේ අභියෝග ආපුහාම ගොඩක් සැලසුම් සහගත විදිහට ඒ අභියෝගේ ජයගෙන අරමුණු වලට යන කෙනෙක් තමයි ඔයා. ඒ වගේම මට කියන්න පුළුවන් ඔයා හොඳට මුදල් පාලනය කරන ඒ වගේම ගෘහ ජීවිතේ පාලනය කරන කෙනෙක් කියලා. ඒ කියන්නේ අනිත් අයව ගෙදර අයව බලා ගන්නවා, පවුලක් පෝෂණය කරනවා වගේ දේවල් ඔයා කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා හරි කැමති ස්ථාවර පවුලක් හදාගන්න. ඒ කියන්නේ පවුලේ හැමෝම සතුටින් ඉන්න, එක වහලක් යට ඉන්න, ඒ වගේ අදහසක් ඔයාගේ තියනවා වෙන්න පුළුවන්. මොනවා වුණත් ඔයාට හොඳ පවුලක් ලැබෙන්න තියනවා කියලා කියන්න ඕනේ. සමහර විට ඉන්නවා වෙන්නත් පුළුවන්. මට හිතෙනවා ඔයා දෙයකට ආස වුණොත් එහෙම ඒ දේ කොහොම හරි ලබා ගන්න ශක්තියක් ඔයා ගාව තියනවා කියලා. ඔයාට හොඳට මැනිෆෙස්ට් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ වගේම තමා ඔයාට ලෝකය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඔයා හැම වෙලේම මොනවා හරි දෙයක් ඉගෙන ගන්න try කරනවා කියලාත් මට කියන්න පුළුවන්. මොනවා හරිම දෙයක් ඔයා ඉගෙන ගන්න කැමතියි. ඔන්න අපි ඊළඟට බලමු ඔයා ආදරය කරන කෙනා ඔයා ගැන මොනවද හිතන්නේ කියලා. මේ කෙනා ටික කාලෙකට කලින් ජීවිතේ ලොකු වෙනසකට මුහුණ දීපු කෙනෙක් කියලා කියන්න පුළුවන්. එයාට මේ දවස්වල දැනෙනවා එයා ගාව කවුරුත් නැහැ. එයා තනි වෙලා වගේ කියලා. මෙයා ගොඩක් වෙලාවට කෙලින් කතා කරන, කෙලින් තීරණ ගන්න අවංක කෙනෙක් වෙන්න පුළුවන්. මෙයා කලින් වෙච්ච වැරදි හදාගෙන ඉදිරියට යන කෙනෙක් වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. මෙයාට ඉස්සරහට රැකියා අවස්ථාවක් හරි මොකක් හරි ව්‍යාපාරික අවස්ථාවක් හරි එන්න ඉඩ තියෙනවා කියලා මට පෙන්නනවා. ඒ වගේම තමයි මෙයා කියන්නේ අනිත් අයගෙන් යැපෙන්න කැමති කෙනෙක් නෙමෙයි. මෙයා ස්වාධීනව ජීවත් වෙන්න කැමති කෙනෙක් කියලාත් මට හිතෙනවා. මෙයා හිතනවා මෙයාගේ ජීවිතේ හොඳම කෙනා තමයි ඔයා කියලා. ඒ වගේම තමා මෙයා හිතනවා ඔයා දැන් ගොඩාක් වෙනස් වෙලා කියලා. මට හිතෙනවා මෙයා ඔයාට හොරෙන් ඔයා ගැන හොයලා බලනවා කියලා. සමහර විට ඔයාගේ සමාජ මාධ්‍ය ගිණුම් බලනවා වෙන්න පුළුවන් මෙයා. නැත්තම් කට්ටියගෙන් ඔයා ගැන අහනවා වෙන්න පුළුවන් මෙයා. මෙයා හරියට ඔයා ගැන හොයනවා මේ දවස්වල. මෙයා හිතනවා බැඳීම මේ දවස්වල එකතැන නතර වෙලා මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ කියලා. එයා හිතනවා ඔයා එයාට පෙන්වන්න නැති පැති තියනවා කියලා. හැමදේම ඔයා එයා එක්ක කියන්නේ නැහැ කියලත් මෙයාගේ හිතේ තියෙනවා. මෙයා තවදුරටත් හිතනවා ඔයා ගොඩක් සංවේදී, ගොඩාක් ආදරණීය කෙනෙක් කියලා. එහෙනම් අදට රීඩින් එක ඉවරයි. ඔයාට මේ රීඩින් එක ඇකියුරේට් වුණා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා.